පොඩ්ඩක් වටපිට බලලා හරි ආයෙ මම මේකට ගන්නවා. මේ ඊට පස්සේ ආයෙ කොයිලා කරි ගිහලා තිබුණොත් ආයෙ ගන්නවා. ඊට පස්සේ පාරේ මේ බස් මේ එකකට නගින්න හරි හිටියොත් එහෙම ඒ ඉන්නකොට පව මම ඒක තමයි කරන්නේ මතක් වුණොත් යනවා මතක නැතුව යනවා. ඊට පස්සේ ආයෙ මතක් වෙච්ච හැටිම ගන්නවා මේකට. එහෙම නැත්නම් ඇහිමකට ගන්නවා. ඉඳගෙන ඉන්නකොට වගේ නෝ. මේ ඉතින් ඒ විදිහට කරනකොට මම මෙතෙන්ට අවධානය මේ වෙන තැන මෙතන පෝෂණය වෙන්න ගන්නේ නේද මල්ලි. එච්චරයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ. දැන් තියරි එක දන්නවනේ. අවුට් යන්නේ කොයිද කියලාත් දන්නවා. කරන්න ඕන දේ මොකද්ද කියලාත් දන්නවා. දැන් වැඩේ පත්තු වෙන්නේ කොහොමද කියලාත් දන්නවනේ. වැඩේ පත්තු වෙන්නේ ඔක පුරුදු වුණාම. ඔක ටික ටික කරගෙන යද්දී පොඩ්ඩක් මාවත් ඇතුළත් කරන්න පුළුවන්ද? ඔව් මම ඇඩ් කරනවා. මම මගේ මේ නම්බර් එක තමයි WhatsApp එක. මම ඒතරුනේ ඔය හරියම නිර්දීතව හැමදේක් පිළිබඳව කතා කරනවා බොහොම හොඳයි. ඒ කියන්නේ මේ බොහොම හොඳයි. මේ හැමදේකටම ඇත්තටම බොහොම නිර්දීතව කතා කරනවා අර කතා කරලා තිබ්බේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙනවා නම් සිවුරු දරාගෙන ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ දේ කියන්න ඕනි. නොවදාළ දේවල් කියන්න එපා කියලා. මේ දැන් මල්ලිට එමන ඔලිපයක් කියන අයිතියක් තියෙනවා කියලා මල්ලිට පැහැදිලිවම කියන්නේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ ඉපදෙමින් මැරෙමින් යන සතරක් තියෙනවා කියලා එහෙමනේ. ඒක විශ්වාස කරන්න කියලා මල්ලි කියන්නේ. ඒ වගේ නිර්භීතව කතා කරන්න ඕනි තැනදී කතා මේ කරනවාට එහෙම ස්තුතියි සහ මේ ඔයාට විද්‍යාග්‍රහණ ලැබේවා සර්ව ආරක්ෂාව සැලසේවා සියලුම භාග්‍ය උදා වේවා බොහෝ පිරිසකට විශාල පිරිසකට අප්‍රමාණ පිරිසකට දුකින් නිදහස්ව ලබන මේ උතුම් ශ්‍රේෂ්ඨතම පරම පිවිතුරු අප්‍රමාණ සැනසෙල්ල ලැබේවා මටත් ඉක්මනින්ම ලැබේවා කියලා මල්ලි අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා මල්ලි. ඒකත් එක්ක ස්වාමීන් වහන්සේ කියන්න ඕන දැන් අපි එකතු වෙලා දැන් මේ බුදුදහම රැක ගන්න කාලයක් තමයි මේ තියෙන්නේ දැන්. ඒ කියන්නේ කාගෙන්ද රැක ගන්න තියෙන්නේ? අර ඉන්න අර ජීවරදාරින්ගේ. අනිවාර්යයෙන්ම මල්ලි. මොකද මේ විමුක්තිය හොයන අයනේ බුදුරජාණන් වහන්සේගේ උනත් ශ්‍රාවකයෝ කියලා කියන්නේ. මේ විමුක්තිය හොයන අයනේ. දැන් දේවදත්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙ නෙමෙයි සිවුරු පොරවගෙන හිටියට. මේ ඒගොල්ලන්ගෙන් තමයි මෙයා කරගන්න ඕනේ. මොකද මේ මිනිස්සුන්ගේ අවධානය ඒගොල්ලන්ට යොමු වෙලානේ තියෙන්නේ. අන්න ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් අර මේකේ දැන් අපි කවදාවත් ඒ කියන්නේ දන්නවනේ මේකේ සත්‍ය මොකද්ද? සත්‍ය කියලා තියෙන්නේ මොන ආගම් වලින්ද? ඒවත් තේරෙනවනේ ඉතින්. හැබැයි අපි කවදාවත් ඒ කිසිම ආගමකට ඒ කියන්නේ එහෙම ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඒවට අපි දායිතියක් නැහැ නේ කිසිම දෙයකට. මොකද හැම මිනිස්සයාටම මේ ලෝකේ ඕන දෙයක් ඉතින් පිළිගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක යාගේ කැමැත්තනේ. ඉතින් ඒ හින්දා තමයි මේක මම අර ඒ කියන්නේ අර කිසිම ආගමික ලේබල් එකකින් තොරව නිකම් ප්‍රැක්ටිස් එකක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට දැන් ඕන කෙනෙකුට දැන් මේ ආගමක් නැති කෙනෙක් හරි ඕන කෙනෙකුට ඇවිල්ලා දැන් මොකක් හරි යාට මේ ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් එයා හිත ගැනවත් දන්නේ නැති කෙනෙක් නම් එයාට මේ ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා. මට දැන් මේ දේවල් ටිකක් මැවෙනවා. මේක කොහොමද නවත්තගන්නේ කියලා එයාට උනත් කියන්න පුළුවන්. ඒ කියන්නේ සරල සිංහලෙන් කියන්න පුළුවන්. ඒ කියන්නේ නිකම් ප්‍රැක්ටිස් එකක් මේක. ඔව් මල්ලි මේ දැන් මේකදී මල්ලි මම දැන් අහන්නයි පටන් ගත්තේ මල්ලි කියලා කතාව නවත්තලා ඊට පස්සේ වෙනින්තක කියලා අහන්න කියලා හදන්නේ මල්ලි. මේක පස්සේ මතක වෙච්ච එක. දැන් මල්ලි මේකේ මේ වරදින්න යන්නේ ක්ෂණය හරියන්න යන්නේ ක්ෂණයයි නේද? ඒ කියන්නේ අර වැරදි ක්ෂණයෙන් ඒ කියන්නේ මනසට යන්න ක්ෂණය යන්නේ ඒකට වැරදීමනේ. ඊට පස්සේ ආය හරියන්න යන්නේ ඒකෙන් ටග්ගාල පෙනීමට එතකොටම හරි ගිහිල්ලානේ ක්ෂණයයි නේද මල්ලි? ඔව්. මේ එතකොට මල්ලි මම ඔයාගෙන් අර අහන්න තියනවා කිව්වේ දෙයක් මල්ලි මම නම් මල්ලි ඇත්තටම මල්ලි මම නිවනම මේ හොයපු සතරට හොයපු කෙනෙක් වෙන්නේ නැති මල්ලි කියන්නේ මල්ලි මගේ ජීවිතේ ගැන දන්නා නම් එහෙම මේ පුදුම හිතේ කියන්නේ
මේ ඒක මගෙන් අහලවත් නෙමෙයි හරිනම් මේ මේ ඒ කියන්නේ මම නිවනම හොයපු එක්කෙනෙක් දැන් පුදුමාකාර මේ මල්ලි මේ මම වෙලාවකට සැතපීලා තියෙනවා සත්‍යයක් ක්‍රියාරම්භ කළා තියෙනවා මට නැගිටින්න ඕනේ නැහැ නම් නිවනත් අවබෝධ කරලා මේක මම මේ විශ්වෙන් ඉල්ලලා තියෙනවා මම වෙලාවට හොඳට මේ සැතපීලා හරි දැන් මට එනම් මේ බුදුරජාණන් වහන්සේලා විසින් මේ අපිට අවබෝධ කරන්නට කියපු නිවන මට දැන් මේ අනන්ත උතුම් විශ්වය මේ ලබා දෙනසේක්වා මම ඒකට සූදානම් ආයෙ මට නැගිටින්න මොකවත් ඕනේ මේ නැගිටින්න මේ දෙන්න නැතුව අවබෝධ ඒ දෙකෙන් එකක් නම් එකක් තෝරගන්න දෙනවා නම් මම නැගිටින්න ඕනේ නැහැ මට නිවන දෙන්න ආයෙ නැගිටින්න ඕනේ නැහැ ඊට පස්සේ මේ නිවනත් අවබෝධ කරගන්න ටික නිවන් පාන්න මේ නිදාගත්ත එකෙන්ම ලැබේවා ඒ දෙකෙන් එකයි නම් දෙන්නේ මේ දෙකම දෙනවා නම් දෙකම ඒත් කමන්නේ මේ දෙකම දෙනවා නම් දෙකම මම සතුටෙන් බාර ගන්නවා ඒ දෙකෙන් එකක් දෙනවා නම් මම ආයෙ නැගිටීම බාර ගන්න නැහැ නිවන ප්‍රතික්ෂේප කරන්නේ නැහැ නිවන බාර ගන්නවා නැගිටීම ප්‍රතික්ෂේප කරනවා ඕන ආදී වශයෙන් කරලා පවා තියෙනවා මම එච්චරකම නිවන ඕන කියන්නේ මම මතක් වෙන තැන දරක් ගන්න නෑ දෙනීමට එනවා ඇසීමට එනවා මතක් වෙන සරයක් ගන්න ඒත් මල්ලි යනවා ඕ ගාලා එන මතක් වෙන සරයක් ගන්න වෙනවා කියලා කියන්නේ මේ යනවා මේ ඒ මල්ලි හිතන විදිහට මල්ලි මට ඔච්චරමකට ඕනේ කෙනෙක් නේ ඉතින් මම අලකින් අහන්නේ මට තව කොච්චර කාලෙ යයිද මල්ලි මේ බලාපොරොත්තු වෙන මේ තැන්ට එන්න අපෙන්ට එන්න කියන්නේ මනස අර සුවචකීකරු මේ බලපෙටි ගන්න මේ මට මෙච්චර උමනාවක් තියෙන මට මල්ලි මට අප්‍රමාණ උමනාවක් තියෙන එකේ ප්‍රමාණය තමයි අප්‍රමාණ ඉතින් මල්ලි සාමාන්‍ය හිතන විදිහට නිකන් මල්ලිට තියෙන අත්දැකීම් වල හැටියට සහ නිකන් පිනට කියවෙන හැටියට පොඩ්ඩක් කියන්නකෝ ඒක ස්වාමීන් වහන්සේ අර කොහොමටත් මේකේ අපිට ජීවිත දෙකක් තෝරගන්න බෑ පළවෙනිම දේ එක්ක මරණය එක්ක ඔය කියන නැවතීම ඔය දෙකේ එකක් තමයි තෝරගන්න වෙන්නේ මොකද නැවතීමට යද්දී අපි ජීවත් වෙන්නේ නැහැ ඒක තමයි එකම දේ දැන් අපි මේ ගත කරන ජීවිතයේ සියල්ල මේ නැවතීමට අපිට පත් වෙච්ච දවසට අපිට නැති වෙලා යනවා කියන්නේ අපේ ජීවිතේ සාමුලින්ම නැති වෙලා යනවා මෙච්චර කල් අපි කරන් ආපු දේවල් අපේ තිබ්බ ආකල්ප අපේ තිබ්බ පුද්ගල ස්වභාවයන් හැමදේම නැතිලා යනවා. ඒ කියන්නේ ඉතින් මැරිලා නැවත ඉපදීමක් වගේ තමයි. මොකද එහෙම ගිය කෙනෙන්නේ මමත්. ඒ කියන්නේ මමත් එක්ක මරණය එක්ක නිවන. ඒ ගිහිල්ලා දැන් අර මේ ලණුවක් දාගත්තනේ දාගෙන එතනමනේ දැක්කේ තෙරපි ආයකටම. ඒ තරම් අර ඒ තරම් ඒක අර කියන්නේ එහෙම සෙල්ලම් බඩුවක් නෙවෙයි. මොකද හරි කියන්නේ වටින දෙයක් නේ ඒක මිනිස්සුෙකුට. ඒ හැමෝටම ලැබෙන්නේ නැති දෙයක්. එතකොට මම කියන්නේ දැන් මට දෙන්න කොච්චර කාලයක් ආයිද මම ඉතින් ඒතරම් උත්සාහවන්ත වෙන්නේ ඒකටම. බැරි වෙලා හිත පිට ගියොත් තමයි. ඔව් ඒක ස්වාමීන් වහන්සේ මෙහෙමයි. දැන් අපි කියන මේ පොයින්ට් එක තියෙනවානේ. දැන් කියන්නේ හරි මම සාක්ෂාත් කරගත්තා හරි මොකක් හරි පොයින්ට් එකක් තියෙනවා මේ එක ස්ථාවර තැනක් මනසේ. ඒ තැන තියෙන ස්වභාවය මේකයි. ඒ කියන්නේ ඒ තැන ඉද්දි ඒ කෙනාට මේ ඉස්සරහා මොන දේ පෙවුණා මොන දේ ඇහුණා මොන දේ දැනුණා මොන දේ හිතුණත් ඒ කෙනාට එතනින් කිසිම එයාගේ ඇතුළේ චලනයක් නැහැ. ඒ කියන්නේ නොවෙනස් වෙන එකම වින්දනයක් තියෙනවා. ඒකත් එක්ක උපරිම ප්‍රීතියක් ඒ නිරාමිස වින්දනයක් තියෙනවා හැම වෙලාවෙකම. බලන හැමතැනම වින්දනයක් තියෙනවා. හැම දෙයකම වින්දනයක් තියෙනවා. ඒකේ කරන්න බැරි දෙයක් නැහැ. එනර්ජි එකත් එක්ක ඒකාත්මික වුණාම ඒකත් එක්ක අර අපි කරන දෙයක් නෙමෙයි තියෙන්නේ. අපෙන් කෙරවෙන දෙයක් තියෙන්නේ. ඔන්න ඔය වගේ තැනක් ගන්න අපි කියන්නේ. අනිත් එක මගේ ආසේතන එක අහනකොටත් කියන්නේ මේ නොවෙනස් වෙන වින්දනයක් කියනකොට නේද? ඔක අර්ණදම්සානන්සේ නිතරම කිව්වා. අර්ණදම්සානන්සේ කිව්ව කොහොමද කියන්නේ මම කියන්නේ අපවත් පිටනම් තේවා. කොහොමද කියන්නේ ඒක කිව්වේ තුමාගේ. නොවෙනස් වෙන වින්දනය කියන එක. ඔයාලා ඒගොල්ලෝ කියන අර මම ඉස්සරහින් කටියට බණ කියනනේ ආන්දර. ඕගොල්ලන්ට තියෙන වින්දනේ මෙන්න මේ වගේ කියලා අප්පුඩි ගහනවා. කියන අප්පුඩි ගහනවා. අප්පුඩියක් ගහලා පෙන්නනවා. කියන මේ ඈත් වෙනකොට අත් දෙක ඈත් කරනකොට මේ අප්පුඩි වදිනකොට විතරයිනේ මේ අත් දෙක එකතු වෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන වින්දනේ මෙන්න මෙහෙමයි කියලා අත් දෙක පිරිමදිනවා. අත් දෙක ඈත් කරන්නේ නැහැ නූලක් ඈත් කරන්නේ පිටින් පිරිමදිනවා මේ අත් දෙක පිරිමදිනවා රත් කරනවා වගේ. අන්නේ අපිට තියෙන වින්දනේ මෙන්න මේ වගේ කියලා. ඕගොල්ලන්ගේ වින්දනේ මේ වගේ කියලා එමෙයට ෂෝ අප්පුඩියක් ගහලා පෙන්නනවා. අප්පරින් සරේ අප්පරේ ටික ගාන විතර ගහලා පෙන්නනවා.
ඒ කියන්නේ ඒක හරියට ගත්තොත් එහෙම දැන් ජීවිතේ විඳලා තියෙනවනේ ඕන තරම් විඳලත් තියෙනවා විඳවලත් තියෙනවා. ඔය හැම දෙයකම තියෙන දැන් වින්දනයක් හරි විඳවීමක් හරි මොකක් හරි දැනීමන්නේ තියෙන්නේ. ඔන්න ඔය දැනීමට එහා හිතන්නකෝ නිකන් අර සූර්යයාගෙනුත් එහා ලොකු සූර්යයක් තියෙනවා. ඒතකොට දැන් ඒකත් එක්ක චූටිම ගහලෝකෙකුත් තියෙනවා. ඒතකොට අන්නේ චූටිම ගහලෝකෙ වගේ තමයි අර දැනෙන ඔය ලෞකික වින්දනයන් ටික අපිට දේවල් ලැබෙද්දි අපි කැමති අය එද්දි ඔය වගේ. හැබැයි ඊට එහා ලොකු දෙයක් අරක. ඒ කියන්නේ ඒ තැන ඉද්දි මේ හැමදේම නිකන් සිප්පි කෑලි. සිප්පි කටු වගේ. කියන්නේ අර ඇල්පෙනිත් වලින් අයින්නේ ඉතින්. එන්නා මේක අර දැනෙන චූටි වේදනාවක් තියෙන. ඔන්න ඔය වගේ එකක් තමයි. කියන්නේ දැන් මෙහෙමයි. දැන් අපි කිව්වේ දැන් මේ තැනට එනවා නම් මේ විදියට මේ කිව්ව පුද්ගල ස්වභාවය Tamanට කියන්නේ ජීවිතේ ඒක තමයි මම හොයන්නේ වගේ එකක් Tamanට තේරෙනවනේ. ඒකට ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒ කියන්නේ යන්න ඕන විදියක් තියෙනවා. ඒ විදියට ගියොත් මාසෙයි යන්නේ. ගැරන්ට් කරලා කියනවා. කොහොමද යන කියන විදිය මාසෙ? ඔව් ඒක තමයි ස්වාමීන් වහන්සේ දැන් ප්‍රැක්ටිස් එක තියරි එක දන්නවනේ. ප්‍රැක්ටිස් එක කරන්නේ කොහොමද? ඒක කොයි වෙලාවට ඇප්ලයි කරන්න ඕන කියන තියරි එක දන්නවනේ. ඒ හින්දා දැන් ඔයා ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒකත් එක්ක දැන් ඊළඟට යන්න ඕන දේ තමයි දැන් දවස ගානේ ප්‍රැක්ටිස් එක ඇප්ලයි කරන්න ඕන. ඇප්ලයි කරන ගමන් ඒ දවස ගානේ ඒ වෙලාවට එන ප්‍රශ්න ටිකක් තියෙනවනේ. ඒ කියන්නේ මොනවා හරි අතාරින්න බැරි සිතුවිලි ටිකක් එනවනේ. දැන් මේ ප්‍රැක්ටිස් එක කරද්දී තැන ඉන්න බැරි වෙන දේවල් ටිකක් තියෙනවනේ. ඒ කියන්නේ ඒ තැන ඉන්න බැරි වෙන්න තව දේවල් ටිකක් ඇටැක් කරනවා. අන්නේ ඇටැක් කරන ටික ඇවිල්ලා අපේ ගෲප් ඩිස්කෂන් තියෙනවා, සාකච්ඡා තියෙනවා. අන්න ඒ වගේ අතාරින්න බැරි මෙන්න මේ ටික තමයි මේ ටික වද දෙනවා කියලා ඒ ටික නිරුවත් කරගන්න ඕන. ඒකෙන් තමයි සිතුවිල්ලට තියෙන අර බැඳීම කියන එක සිතුවිල්ල ඇත්ත කරගන්න එක කියන එක අවිද්‍යාවේ තියෙන තණ්හාව දුර වෙලා යන්නේ. ඒතර ඒකත් එක්ක එහෙමත් යන්න ඕන. හැබැයි සම්මුඛ වෙන්නත් වෙනවා. එහෙම ගියොත් මාසෙයි යන්නේ. මං ගැරන්ට් කරනවා. ඉතින් මල්ලි මේ හැම දෙයක්ම හිතට ඔතන කියන්නේ හිතට එන හැම දේවලම කියන්නේ කියලා නේද? මේ Tamanට ප්‍රැක්ටිස් එක කරද්දි දැන් මොකක් හරි කරන්න බෑ වගේ සිතුවිල්ලක් එනවනේ. ඒ කියන්නේ දැන් කරන්න අපහසුම එක. නොකිය කරගන්න පුළුවන් ටික කරගෙන මේ ඒක බැරි එකක් තියෙනවා. ඔව් ඒ කියන්නේ අර අතාරින්න අමාරු සිතුවිලි ඉන්න අර කඩාගෙන එන්නේ පපුවත් නිකන් රත් වෙන්න වගේ ඒවා ටික. ඒක මොනාරි අපේ නැහැනේ මල්ලි. ඔව් ඒ කියන්නේ එහෙම දැන් මොනවාරි අර අතාරින්න බැරි සිතුවිලි ටිකක් ඉඳන්නේ දැන් තාම ඔක පත් වෙලා නැත්තේ මොනවාරි ටිකක් එනවා අතර වටේ. ඒතර ඔන්න ඔය ටික මොනවද තිබ්බේ ඒකේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඒවා අතාරින්න නම් ඒවයි තියෙන නිර්වත්කම දැකලා තියෙන්න ඕන එකට. දැන් මල්ලි මෙන්න මේ අවස්ථාව එකක් අහන්නද? ඒ තමයි මල්ලි දැන් මම ඉතින් ඉඳලා මම අර කිව්වේ මේ ඔය පොයාරි අතරේ හිටියානම් ආරම්භයක ඊට පස්සේ මේ ආයුධේ ඉතේ මේ එහෙන් බහැලා යනවා යන්න වෙන කොහාරි මත වෙන්න තමයි එහෙන් ගියපු කාලයක් තිබුණා දැන් නෙමෙයි. ඔය පාරවල් මම්මාවත් පිටියේ යනවා. අඳුර ආය ඇඳිරිලි මොකොත් නැහැ. අද මෙහෙම ඒක ගොඩක් යන්නේ මේ එහෙම යනවා. එතකොට ඇතම අවස්ථාවන් වලදී නරක මිනිස්සු ඉන්න පළාත් තියෙන සමාජයට නම් ඒක මේ එතකොට මේ සමහර විට හොර ආමුදුරු කෙනෙක් මොනවාරි කේස් එකක් විතරක් මිනිස්සුන්ට ආමුදුරු තේපත් බැලුව ඉතලා තියෙන්නේ මම ඒව දන්නේ නැහැ ඒත් මම යනවා යන්න වගේ පාරේ ඒකකොට මිනිස්සු ටිකක් මේ වට කරගත්තොත් එහෙම නිකන් මේ ඒ වගේ මේ එහෙම හරි ඒ දැන් නම් එහෙම මට බලපන්නේ චායේ මේ ඒකවල දැන්වත් එහෙම ඉතින් බලපන අවස්ථාවක් තියෙනවා කියනකොට අපි කියමුකෝ මේ ඕනෑම අපිට ශ්‍රද්ධාවෙන් සලකන්නේ නැති මේ යම් කිසි අපි කියමුකෝ නිකන් මේ අසද්ධාවන්ත අන්තගාමී පිරිසකට අපි කොහෙද හරි කොටු වුණා කියලා උන්ගේ හතර දෙනෙක් හෝ ඊට වැඩි ගාණක් ඉන්නවා අපේ මං විතරයි. මේ කියමුකෝ එතකොට මේ එතකොට ඉතින් අන්නේ වගේ අවස්ථාවන් වලදී අර යටත් කිරීම බාර ගැනීම කරනවා මිසක් ඒ කියන්නේ යටත් වෙන එන දේ බාර ගන්නවා
මිසක් වෙන දෙයක් කරන්න නැහැ නේද ඒ වෙලාවට. ඒ වෙලාවට කර පෙනීමක් නැහැනේ. අයි උන් අහන දේවල් වලට උත්තර දෙනවානේ. ඒතකොට ජීවිතය අත්හැරීම තමයි එහෙම අවස්ථාවක් ආවොත් හැමදේම සූදානමින් ඉන්න එපා. එහෙම දෙයකට උනත් දැන් පස්කන්දකට යට වුණොත් එහෙම ඉතින් පස්කන්දකට යට වුණොත් එහෙම මල් සාමාන්‍යයෙන් මොකද කරන්නේ? මේ ඒ වෙලාවට කොහම හරි දෙක හැරගෙන බලනවාද ඊට ගන්න මේ ඒකේ ඉන්නවාද මැරෙනකම්. මේවයි. ඔතන දැන් අර පළවෙනි ප්‍රශ්නේ තිබ්බනේ. මං කියන්නේ මේකයි. දැන් මෙතන මේ ටික ඔලුවට දාගත්තොත් ඔය හැම ප්‍රශ්නෙම නැති වෙනවා. ඒ කියන්නේ තමන්ට හම්බෙන ඕනම කෙනෙක්. ඒ කෙනා හොඳ කෙනෙක් වෙන්න පුළුවන්, නරක කෙනෙක් වෙන්න පුළුවන්, මොකෙක් වුණත්. ඒ කෙනා ගුරුවරයෙක්. ඇයි එහෙම? ඒගොල්ලෝ කරන්නේ අපේ ඇතුලේ මොනවා හරි හිර වෙලා තියෙනවද කියලා එයාලා පෙන්නනවා අපිට. තේරෙනවද? ඒතකොට හම්බෙන මොන කෙනා වුණත් කරන්නේ අපිට අපේ ඇතුලේ හිර වෙලා තියෙන අන්ත ටික අපිට පෙන්වන්න දෙන එක. එතකොට ඒගොල්ලෝ ගුරුවරු. ගුරුවරයාට අපි කරුත්තයක් දක්වන්න ඕනනේ. ඔව් ස්තුතියක් දෙන්න ඕන. ඒ හැමෝම කරලා තියෙන්නේ හොඳ දෙයක්. මෙච්චරකා ජීවිතේ කරපු අයත් එහෙමයි ඉස්සරහටත් එහෙමයි. එතකොට වෙන හැම සිදුවීමක්ම තියෙනවානේ. ඔය ස්වභාවික විපත් උනත් අපිට දේවල් නැති වුණත් භෞතික දේවල් ලැබුණත් ඔය මේ එක සිද්ධි වෙනස් වෙලා තිබ්බත් ඔය මොන දේ වුණත් එතන තියෙන්නේ අපිට පරීක්ෂණය. ඒ කියන්නේ අපිට අපිව පරීක්ෂා කරගන්න ඔව් අපිට වෙන දේවල් එක අපේ ඇතුලේ කැළඹීමක් තියනවාද කියලා පෙන්වන්න තමයි මේ දේවල් වෙන්නේ. තියෙනවා නම් ඒව හදා ගන්න නැති කර ගන්න නේද? අන්න ඒකයි. ඒ කියන්නේ එහෙම දැන් කෙනෙක් හරි කවුරු හරි එහෙම ඇවිල්ලා මොකක් හරි කියද්දී අපේ චලනයක් තියෙනවා නම් තාම ඇතුලේ. ඒ වගේ මොකක් හරි සිද්ධියක් වෙද්දී අපේ ඇතුලට ඒක දැනෙනවා නම් ඒ කියන්නේ තව වඩන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ තව වඩන්න ප්‍රැක්ටිස් එකක් තියෙනවා. මේක හුරු කරගන්න තව ඉස්සරහට යන්න තියෙනවා කියන එක. එච්චරයි තියෙන්නේ. ඔව් මම ඒක නම් දන්නවා මම ඒකේ කොහොමද දන්නවනේ. එතකොට මං අහන්නේ මොකද කියන්නම් මන්නේ. මට උදේ එතනම ජය ගන්නවා. ඇවිල්ලා නෙමෙයි. එතනම ජය ගන්න කොහොමද ඒකේ? එතනම එතනම කියන්නේ ඇවිල්ලා තව මට වඩන්න දෙයක් තියෙනවා. පැත්තකට ගිහිල්ලා දැන් මේ නිදාස් කළා ගියාට පස්සේ වඩලා ආයේ මේ වගේ අවස්ථාවක් හම්බුනාට පස්සේ මේ නොකැලදී ඉන්න පුළුවන්. එතකොට කියලා පස්සට කල් දාන්න නැතුව එතෙන්දීම විද්‍යාග්‍රහණයක් කරන්න. අය උන්ගේ ප්‍රශ්න ඉන්නවා කියමුකෝ. මේ එතෙන්දීම මේ එතකොට ඒගොල්ලෝ නිවැරදිද? ඒගොල්ලෝ කොහොම වුණත් මේ අපේ ගුරුවරුනේ ඒ ඇවිල්ලා තියෙන්නේ. මේ එතකොට එතෙන්දීම අය පස්සට කල් දාන්න නැද්ද? එවෙලෙන්න. ඊට පස්සේ අපි පිටත් වෙන්න ඕනි. පිටත් වෙනවා නම් මේ මං පිරිසුදු වෙලා ඒ කියන්නේ කැළඹෙන්නේ නැති වෙලා එතනදීම හදාගන්න කොහොමද සාමාන්‍යයෙන් ඒ කලබලකාරී අවස්ථාවම කලබලයක් නැති කරගෙන ගන්නට එතනදීම ඒ කියන්නේ අපේ මනසනේ කැළඹෙන්නේ උන් කොච්චර කලබල කරලා හිටියද අපේ මනස කලම්බ ගන්නෙ නැතුව එතකොට අර පෙනීමට එහෙම උන් එක කතා කර ඉන්න ගමන් ඒගොල්ලෝ අහන දේවල් වලට උත්තර දිදී ඉන්න ගමන් ඒව එච්චර ගණන් ගන්න නැති ඒවා ඔක්කොම නිකන් සිතිවිලිනේ ඒක කියන්නේ ඉරිමි කියලා කියන්නේ බයිනවා කියලා කියන්නේ කුමාරපෙන් කතා කරනවා කියලා කියන්නේ මේ චරෙන් කතා කරනවා කියලා කියන්නේ මේ ඒවත් සිතිවිලිනේ එතකොට ඒ වෙලාවෙත් ඒගොල්ලෝ කියන දේවල් වලට එච්චර තාකන්න නැතුව මේ මුන් යන්න දෙනවා නම් යන්න දෙයි මේ යන්න දුන්නත් එකයි යන්න නොදුන්නත් එකයි මං ඇස් දෙක ඒ වෙලාවෙත් පුළු වෙලා ටක් ගාලා ඇස් දෙක හැරගෙන බලන එකද තේනීමට මෙහෙමයි ඒ වෙලාව එතනදී දැන් හිතන්නකෝ එහෙම සිද්ධියක් වෙන එක තමයි එක්සෑම් එක අපිට විභාගය. හැබැයි අපි විභාගයකට මුහුණ දෙන්න නම් අපි මොකද්ද කරලා තියෙන්න ඕන කලින් හොඳට පාඩම් කරලා තියෙන්න ඕන. එතකොට එකපාරට එක්සෑම් එකකට අපි පාඩම් කරන්නේ නැතුව ඒක පුහුණු වෙන්නේ නැතුව ගියොත් එහෙම ඒ එක්සෑම් එක අමාරු වෙනවා. ඒ වගේ දෙයක් තමයි එතනත් තියෙන්නේ. ඒ කියන්නේ අපි පුහුණු වෙන්න ඕන. හැම වෙලාවෙම ඒ දේවල් වලට පුහුණු වෙන්න ඕන. ඒකත් එක්ක ඒ වෙලාවේ මේ වයිබ් එක වෙනස් කරගන්න පුළුවන් එක ලෙවල් එකක් තියෙනවා. ඒ ලෙවල් එකට තමයි යන්න ඕනේ. ඉතින් ඒ ලෙවල් එකේ ඉන්න කෙනාට ප්‍රැක්ටිස් එකත් එයා එක්ස්පර්ට්. කියන්නේ යාට ඕන වෙලාවක Tamanට මැවෙන්නේ මොකද්ද දැනෙන්නේ මොකද්ද ඕන දෙයකට අවධානය වෙනස් කරන්න පුළුවන් හැකියාවක් තියෙද්දි යාට ඒ දැනන වයිබ් එක ඒ වෙලාවට වෙනස් කරගන්න පුළුවන්. හැබැයි ඒක පුහුණුවෙන් විතරකුත් බෑ. ඒකේ අවබෝධය තියෙන්නත් ඕන. දැන් අපි අර කියලා තියෙනවානේ මේක සබාදම් නීති කියලා. නීති පහක් තියෙනවා. මම ඒක නෑනේ මල්ලි හොයාගන්න බෑනේ මල්ලි. ඊට පල්ලෙහාන එකක් මුලින්ම දාපේ කියනවා අහගෙන ආවා. ඒක අර හොයාගන්න බැරි වුණා. ඔව් ඒක
සොබාදම් නීති කියලා තමයි මට මතක විදිහට තියෙන්නේ. දැන් ඒ තියරි ඒ වගේ තියරි එයා ගාව තියෙන්න ඕන ඔළුවේ. එතකොට තමයි එයාට අර ඒ වෙලාවේ වයිබ් එක වෙනස් කරගන්න පහසු වෙන්නේ. ඒ කියන්නේ එයා ගාව ඒ වෙන සිද්ධිය ගැන සම්පූර්ණ අර ඇල්ගොරිතම් එක ඒකේ තියෙන කෝඩ් එක එයාට ඔළුවට එන්නත් ඕන ටක් ගාලා ඒ වගේම පුහුණුවක් තියෙන්න ඕන. එහෙම දෙකම මික්ස් වුණාම 150 දෙකම ආපු ගාම එයාට ඕන වයිබ් එකක් ඒ වෙලාවට වෙනස් කරගන්න පුළුවන්. ඒක පුහුණුව සහ තියරි එක කියන එක දෙකම තියෙන්න ඕන. ඔව් 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 මාළි මම්මල්ලි හැමදාම ඉස්සර ඉඳලම මේ කියන්නේ යුද්ධ කාලේක කියන්නේ මේ දැන් බලන්න මේ ඉස්සර ගැඹුරින් හිටපු මේ හිටපු හැටි මාළි දැන් මේ ඉස්සරට පෙකන්නේ යුද්ධ තියෙන කාලේ ඒකට මං හිතුවේ මේ රටම අරගොල්ල අල්ලගත්තොත් එහෙම කොටි අල්ලගත්තොත් එහෙම කොයිලාවත් අල්ලල්ලා ආවනේ එහෙම අල්ලගත්තොත් එහෙම ඇල්ලුවොත් එහෙම මං ඒ කාලේ නිකන් හිතේ තියාගෙන හිටියේ ඒවා ඇල්ලුවොත් එහෙම මම ක්‍රීම් කැකර් අර බිස්කට් ලොකු ඒවා තියෙන ලොකු පැකට් ඔන්න 4-5කුත් ගන්නවා ලොකු පැකට් හිතේ තියාගෙන හිටියේ කනට බැරිලා ඇල්ලුවොත් 4-5කුත් අරන් මේ කැලේකට ගිහලා වතුරේම තියෙන තැනක ඉන්නවා සතියක් විතර ජීවත් වෙන්න පුළුවන් විදියට මේ තමයි අර ක්‍රීම් කැකර් ගන්න සතියක් විතර ඒ සතිය අර මේ වඩා ගන්න ක්‍රමයක් හොයා ගන්න මේ කාය ශරීරයේ බඩ කිනියේ වෙනකොට එහෙම මේ අන්න ඒකට එහෙම හිත තියලා ඉන්න බලාගෙන ඒ කාලේ 2009 වගේ මට මෙච්චර අවබෝධයක් කොහොමද නැහැ නේද ඒතර මේ එහෙම බඩ කින්නට එන වේදනාවට හරි තියාගෙන උන්ගෙන් නරුන් කන්න නැතු කටුකොම්බි පවා කිල්ලනවා කියනවානේ අහුලම් පස්සේම බද්ද හිංසා දීලා නියපොතු ගලවලා එහෙම ඒ වගේ වදේශා දෙනවා කියන නම් වගේ ඒකට ලක් වෙන්නේ නැතුව ටැග් ගාලා දවස් 7ක් විතර යනකම් උන්ට කැලේ తీරලා හොයන්නේ නැහනේ මේ එකන් කැලේදී අන්න ඒ විදිහට මේ වෙන්න බලාගෙන පවා හිටියන්නේ වගේ ගැඹුරින් මං ඉස්සර පවා මල්ලි හිතුවා මේ එහෙම හිතලා කියන්නේ නැහැ වෙලපහෙන් හැමදේටම විසඳුම් හොයලා මේ ඉතින් ඒක මම දැන් වලත් කොහොම දේවල් වුණත් අහලා තියාගන්නේ මල්ලි මේ පස් කන්දකට යට වුණොත් කොහොමද ආර වගේ පිළිසකට කොට වුණොත් කොහොමද ඉකි අහලා තියාගන්නේ මල්ලි ඒක එහෙම තමයි ඉන්න ඕනේ නේද මල්ලි ඒ වගේ ඒකට එනක ආවොත් විසඳුම් හොයාගෙන නේද දැන් ඒ දවස්වල 2009 දී හිටිච්ච සිතුවිල්ල නෝක දැන් මේ අවුරුද්දේදී එහෙම LTT එක ඇවිල්ලා ආක්‍රමණය කරලා එහෙම වුණොත් මොකද කරන්නේ දැන් ඒ වගේ දෙයක් වුණොත් අපි කිව්ව මේ බෙල්ලවත් කපන්න හදනවා කියලා කවුරු හරි හන්දේ මල්ලි මේ එතකොට බෙල්ල හරි කපන්න හදුවොත් එහෙම බේරෙන්න බලනවා ඒ බේරෙන්න බල ඉන්න ගමන් මේ තව මේ මේක තේන තැනීමට තමයි යන්නේ. ඒතර හරි නේද? අන්න ඒක තමයි. ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවානේ. දැන් ඔගේ ස්වාමීන් වහන්සේ අපි මරණය තුල තමයි හැම වෙලෙම ඉන්න ඕන. ඒ කියන්නේ මෙතන බෙල්ලකුත් නැහැනේ අපිට කපන්න ඇත්තව කතාව. අපිට මැරෙන්න දෙයක්වත් නැහැ. මැරිලත් ඉවර වෙන්න ඕන. මං කියන්නේ මේ අන්තිම තැනේදී ආයේ මැරෙන්න කෙනෙකුත් නැහැ. එයා මැරිලා ඉවරයි. ඔව් ඒ කියන්නේ මැරෙන්න බය තියෙන්නේ අර ජීවත් වෙන්න ආසාව තියෙන මිනිස්සුන්ටනේ. ජීවත් වෙන්න බලාපොරොත්තු තියෙන මිනිස්සුන්ට. දැන් මේ ලෙවල් එකේ ඉන්න කෙනාට බලාපොරොත්තු නැහැ. එයාගේ එකම බලාපොරොත්තුව මොකද්ද? ඉතින් මරණේ නේකනේ. ඒක මරුනේ වාවුනේ. ඒක විතරයි හැම වෙලෙම තියෙන්නේ. ඒකට එයාව කාටවත් මරන්නත් බෑ. එයාට කාටවත් නිකුත් කරන්නත් බෑ. එයා මැරෙන්නේ නැහැ නේ කවදාවත්. ඒක තමයි ඔව් අමරණීයයි. ඒ චරිත. ඉතින් ඕන දෙයක් කරන්නත් පුළුවන් ඉතින් ඒ කෙනාට. බය නැහැ. නෑ මරණය කියලා ගන්නවනේ මරණය ජයගත්ත කෙනෙක්. සෙල්ලමක් ඒක. අනිත් උන් මැරෙනවා දකිද්දි ඒකත් නිකන් විහිළුවක් ඉතින්. ඔව් මල්ලි කියන්නේ ඒකට ඒ වගේ අර වගේ දේවල් වෙනවා නම් හොඳයි කියන එකද ඒ කියන්නේ මේ ඒ වගේ අකරතැබ්බිය වලට පාත්‍ර වෙනවා නම් හොඳයි කියන එකද කියන්නේ. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි කියන්නේ ඔය හැමදේම පරීක්ෂාවන්නේ. ඒ මොන දේ වුණත් ඉතින් මරුණොත් ඉතින් කරන්න දෙයක් නැහැ කොහොමද? ඒ මැරෙන්නේ නැතුව බේරුණොත් ඒකේ තියෙන පාඩුව ඉගෙන ගන්නවා. දැන් කවුරු හරි ඇවිල්ලා කකුල් දෙක කපලා දැම්මොත් එහෙම එතන මැරෙන්නේ නැහනේ. ඒතර අපිට ආයෙ 100ක් තියෙනවනේ මේකේ. උනේ මොකක්ද කියලා අපිට ලෝඩ් වෙනවනේ ඩේටා ටික. ඒ ඩේටා ටික ලෝඩ් වෙද්දි වෙන්න ඕන අනිත් ඩේටා ටිකත් දැන් අර කර්මය මේක තමයි පව මගේ මේ වෙච්ච දේ හින්දා දැන් මට මුකුත් බෑ කියන ඩේටා ටිකත් එයි කොහොමද? හැබැයි ඒව එද්දිම අනිත් පැත්තෙනුත් ඩේටා ටිකක් එන්න ඕන.
නෑ මේක එහෙම එකක් නෙවෙයි. ඉතින් දැන් මට මේ කකුල් දෙක නෑ කියලා මට මේ මැරෙන්න ඕනේ නෑනේ. දැන් මට තියෙන්නේ මේ ඇවිදින එක අඩු කරලා මේ එක තැනකටලා ඉන්න. ඒ වගේ අර දෙක බැලන්ස් වෙන්න ඕන. වතුරේ ඒකට සතුට ඔව්. වෙනවා. තියෙන දේ ඉන්න පාන යනකම් මේ ඉන්නවා. දැන් අර කිව්වම මේ පාස් කන්දකට වගේ යට වෙලා මරන මිනිස්සුන් නම් මොකද කරන්න ඕනේ? යගේ ඇස් දෙකක් හරිම අද්දයි නම් පාස් එකට යට වෙලා නම් ඒක විඳින්න. ඒක කියන්නේ නැහැ. ඒක විඳින්න. දැන් මරණය කියන එක ඔය කියන තරම් ඒව භයානක දෙයක් නෙවෙයි. ඒක න ආදල් දෙයක්. ඒක තමයි මම නැත්නම් අවස්ථාවේ වතුරේම කිලිලෙම මැරෙන්නේ වතුරේම කිලි එතකොට ඒක නිසා අමුක්කටක් දැනෙන්නේ නේද? එතනක් තියෙන ස්වාමීන් වහන්සේ අර දැනීමක් නේ. දැන් අපිට මොන කායට මොන භීෂණිය වුණත් උතන එක දැනීමක් නේ තියෙන්නේ. එක්ක දැනීම වල එකතුවක්. ඒතර ඔය දැනීම තුළ අර චූටි හීනියට එකක් තියෙනවා විඳීම කියලා එකක්. ඒ හැම වේදනාවක් තුළම මැද්දේ තියෙනවා විඳීමක්. අන්නේ වින්දනේ අල්ලගත්තාම අර වේදනාවම කියන සර්කල් එක නැතිලා යනවා. එතකොට මේ මරණයේ වේදනාවත් අපිට වින්දනයක් වෙනවා. මරණයේ වින්දනයක් ඒක එතකොට. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? දැන් පස් කන්දර යට වුණොත් එකපාරට දැන් ඔන්න පස් වැටෙනවා. වැටෙන පස්සේ එකටම පේන්නේ නැතුව යනවනේ යට වෙලානේ. ඊට පස්සේ ඇඟ තද වෙනවා. ඊට පස්සේ හුස්ම ගන්න බැරි වෙනවා. ඊට පස්සේ ටික වෙලාවක් ඉඳි විනාඩි 15ක් විතර යද්දී ඉතින් හුස්මත් නැහැ. ඒ විනාඩි 15 තුල මේ හුස්ම ගන්න බැරි එක සිහිය තියෙනකම්. හුස්ම ගන්න බැරි එක දැන් දැන් මැරෙන්න යන්නේ දැන් මේ ශරීරය හිර වෙනවා. ඒවත් විඳින්න තමයි තියෙන්නේ ඉතින් ඒ වෙලාවට. ඒවත් විඳිනවා. වෙන මොනවා කරන්නද? නියම අනේ වගේ ඇත්තටම අප්‍රමාණ පිංගිටි. යථාර්ථයම ඉතින් ආයි මේ ඒ කියන්නේ නියමයි නේද? හැමදේම ආතල් එක. මොකද දැන් අපි හිතන්නේ දැන් අපි ජීවත් වෙලා ඉන්න කන්නේ අපි හිතන්නේ මරණය හොඳ නෑ මැරුණාට පස්සේ මේ වෙයි. එහෙම නෑ. මරණයෙන් පස්සේ තමයි නියම ආතල් එක තියෙන්නේ. අරක ඒකද ෆාස්ට් එකේ අතකට ඇඟ තද වෙලා යමින්නකොට ඒක වෙනවා ඊට පස්සේ උස්ම ගන්න බැරි එක ඒක විඳිනවා මේ ඊට පස්සේ ආයි හොඳ වේදනාවක් කෙනකොට ඒක විඳිනවා ඊට පස්සේ මොන හරි මේ අතර මැදදී අර නොවෙනස් වෙන විඳිනේ දැනන ඒවත් පිළිමින් ඉන්නවා නේද එච්චරයි ඒකත් එක්ක අර බේරෙන්න පුළුවන් නම් පොඩි try එකකුත් දාලා බලන්න බැයි නම් අතහැරලා දාන්න ඒක කරන්නේ වන්නේ ඔතෝ ඕනි කෙනෙක් ඔටෝ කරනවා නේද එහෙම බේරෙන්න බැයි නම් අතහැරලා දානවා එහෙනම් බේරෙන්න අවස්ථාවක් නැත්නම් ඒකත් අතහැරලා දානවා. ඒකටත් බොරුවට එනර්ජි එක නාස්ති කරගන්න ඕනේ නෑ. නාස්ති කරගන්න ඕනේ නෑනේ. එච්චරයි තියෙන්නේ. ඔව් අලු ආනන්ද වත්‍රම් මේ මට ඒක දැන් වචන කියවෙන්නාද එකෙම කියලා දාන්න. මේ ඒ වචනේම වෙනස් කරන්නේ නැතුව එයා පහළ වුණා කියන වචනේ. එයා පහළ වුණේ මේ මහා දිනකට මේ මහා භාග්‍යයක්. ඇත්තටම ඉතින් මම මුදහාදේ පිණිස උපපතනවා කියන විද්‍යාග්‍රහණ මත දේවා බොහෝ පිරිසක් මේ බොහෝ කියන්නේ අප්‍රමාණ පිරිසක් මේ අනේ නොවෙනස් වෙන වින්දනය ලබන්නට යොමු කරන්නට ශක්තිය ධෛර්යය භාග්‍ය ලැබේවා කියලා ඉතින් ආශිර්වාද කරනවා මම හදවතින්